ෆිට්නස් විත් ડોක්ටර් කේ. අද මම කියලා දෙනවා ඔයගලන්ට බර වැඩි කරගන්න නැතුව ස්මාර්ට් විදියට අවුරුදු කන්නේ කොහොමද කියලා. ඉතින් අවුරුද්ද කියන්නේ ඇත්තටම සිංහල අපිට වැදගත් උත්සවයක්. ඒකට ඒකේ වැදගත් අංගයක් තමයි අලුත් අවුරුදු කෑම කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොනවාද අලුත් අවුරුදු කෑම කියලා. ඉතින් මම අලුතෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ගොඩාක් කෑම ඇත්තටම සීනි අධික, පිටි අධික, තෙල් අධික කෑම. ඉතින් ගොඩක් අය මේ වගේ කෑම ගත්තාට පස්සේ අවුරුද්ද ඉවර වුණාම කිලෝ 2-3ක් විතර බර වැඩි වෙලා තමයි නවතින්නේ. ඉතින් අපි බලමු කොහොමද ඔය අවුරුදු කන ගමන් ස්මාර්ට් විදියට ඔය මහත් වෙන්නෙත් නැතුව කොහොමද හරියට අවුරුදු කන්නේ කියලා. ඉතින් මේක කරන්න මෙහෙමයි. ඔයා පළවෙනිම දේ තමයි ඔයාගේ ප්‍රධාන ආහාර වේල. එහෙම නැත්නම් ඔයාගේ මේන් මීල්ස් කියලා අපි කියනවා. මේන් මීල්ස් එකක්වත් මිස් කරගන්න යන්න එපා. මේ මේන් මීල්ස් වල අනිවාර්යයෙන්ම ඔයා වැඩිපුර එළවලු එකතු කරගන්න ඕනේ. වැඩිපුර ප්‍රෝටීන්, ඒ කියන්නේ මස් මාළු බිත්තර වගේ දේවල් වැඩිපුර එකතු කරගන්න ඕනේ. එතකොට ඒකේ කාබෝහයිඩ්‍රේට් කොටස, ඒ කියන්නේ ඔය බත් වගේ දේවල්, වෙනත් පිටි වර්ග, ඒ වගේ දේවල් ගොඩක් දුරට අඩු කරලා දාන්න. ඉතින් අර එතකොට වෙන්නේ ඔයාගේ එකක් තමයි ඔයාගේ බඩ පිරෙනවා. අනික එක තමයි ඔයාගේ ඉන්සියුලින් ස්පයික් එක ලොකුවට වැඩි වෙන්නේ නැහැ. දැන් ඉන්සියුලින් ස්පයික් එක වැඩි වුණොත් වෙන්නේ අපේ මේදේ තැම්පත් කරන එක ශරීරය. එතකොට ඔයා මහත් වෙනවා, බර වැඩි වෙනවා. ඉතින් මේ මේන් මීල්ස් වලින් පස්සේ තමයි ඔයා සාමාන්‍යයෙන් අර අලුත් අවුරුදු කෑම ඔයාගේ කෑමට එකතු කරගන්න ඕනේ. මෙතනදී ඔයාලට ලැබෙන වාසියක් තමයි අර එක පාටම ලොකුවට ශරීරයේ සීනි වැඩි වෙන්නේ නැහැ. එතකොට ඉන්සියුලින් වැඩි වෙන්නේ නැහැ. මේ දේ විදියට ශරීරයේ තැම්පත් වෙන්නේ නැහැ. එතකොට ඔයා මහත් වෙන්නෙත් නැහැ. ඉතින් මේක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි ඔයා දැන් අලුත් අවුරුදු කෑම මේසෙට ගියාට පස්සේ ඔයා එකින් එක රස බලන්න. ඒ කියන්නේ අපි හිතමු එක කැවුමක් කනවා, තව කොකිස්සයක් කනවා, ඒ වගේ. දැන් එක සැරේ කැවුම් 5ක් විතර කන්න යන්න එපා. ඉතින් එතකොට වෙන්නේත් ඔයාට අර විදියට මහත් වෙන්න යන එක. ඒක තමයි මේ ගොඩක් කාලා නිදා ගන්න යන්න එපා. දැන් අපි ගොඩක් වෙලාවට දකිනවා දැන් කිරිබත් වගේ දෙයක් අපි කන්න ගත්තොත් ගොඩාක් කනවා. ගොඩක් කෑවට පස්සේ අපිට ඊට පස්සේ නිදි මතයි ගොඩක්. ඊට පස්සේ දවසේම නිදිය ගන්න එක තමයි කරන්නේ. ඉතින් එහෙම කරන්න එපා. විශේෂයෙන් ඔයාගේ ප්‍රමාණය දැනගෙන ආහාරයට ගන්න. විශේෂයෙන්ම අලුත් අවුරුදු ක්‍රීඩා තියෙනවා නම් ඒවා කරන්න. ඔයගොල්ලන්ගේ පවුලේ කට්ටිය හරි ගමේ හරි යාළුවෝ හරි මේ කවුරු හරි එකතු වෙලා ඒ වගේ ක්‍රීඩා කරනවා නම් ඉතාලම හොඳයි. එහෙම කරන්න බැරි නම් ඔයාලට පුළුවන් පොඩ්ඩක් කෑවට පස්සේ ඇවිදින්න. ඒ දවසට පැය භාගයක් විතර ඇවිදින්න පුළුවන්. බයිසිකලයක් පදින්න මේ වගේ ඕන දෙයක් කරන්න පුළුවන් ඔයාලට මේ දවස් ටිකේ. ඉතින් ඊළඟ කාරණේ තමයි නිතර මේ කෑම ගන්න එපා ගෙදර තියාගෙන. විශේෂයෙන් මම දැකලා තියෙනවා ගොඩේ දෙනෙක් මේ කෑම එකතු කරගෙන ස්ටෝර් කරගෙන තියාගෙන ඉන්නවා. මේක මුළු මාසෙම කනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා තවත් බර වැඩි වෙන එක. ඔයා ගොඩක් වෙලාවට මේ උදේට නැගිට්ට ගමන් මේ කෑම ගන්න යන්න එපා. ඊළඟට රැට නිදා ගන්න යනකොට ඒ වෙලාව ලඟ වෙලා මේ කෑම ගන්න යන්න එපා. විශේෂයෙන් ඔයාගේ ඉන්සියුලින් ස්පයික් එකත් වැඩි වෙනවා. ඔයා මහත් වෙන්න බලනවා තවත්. ඉතින් අපි මේ විදිහට ස්මාර්ට් විදිහට මේ සැරේ අවුරුදු කමු. අපේ බර වැඩි කරගන්න නැතුව තියාගමු. ලස්සනට ඉමු අවුරුද්දෙන් පස්සේ. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ෆිට්නස් විත් ડોක්ටර් කේ.